හෙලෝ ළමයි කොහමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා මම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අද අපි දෙන්න පොඩි ගමනක් යනවා. ඔයගොල්ලෝ දැන්නම දන්නවනේ කොහෙද කියලා. ඉතින් ළමයි හොඳටම වැස්ස නේද මේ දවස්වල. කොහොම හරි අපි කුරුස්පල්ලි යන දවස්වල නම් හොඳටම වැස්ස. ඉතින් අපි එකපාරකින් යන්න ගියේ. ඒ පාරවල් හොඳටම යට වෙලා. ඉතින් ආපහු අරවගෙන වෙන පාරකින් දාලා තමයි ගියේ. අපි ඉතින් මැප් එකක් බලාගෙනම තමයි ගියේ. කලින් ගිහින් තියෙනවා අපි. ඒ ගියේ නම් බස් එකේ. අද අපි දෙන්න හිතුවා බයිසිකලේ යන්න. ඉතින් අපි දෙන්න බයික් එකේම යන ගමන් මාරවිල කිට්ටුවකින් වගේ මැප් එකේ තව පාරක් පෙන්නුවා අපිට. කොහොම හරි ප්‍රධාන පාරේ නෙමෙයි මැප් එකේ පෙන්නුවා බීච් එක අයිනෙම පාරක්. ඉතින් ප්‍රධාන පාරේ යනවට වඩා හොඳයිනේ ඉතින් බීච් එක ළඟින්ම යන එක. මට ඉතින් ආසයි තුනා. මොහොතක් බලාගෙන අපි දෙන්න මේ ඉතින් යනවා. දැන් තැනට ආවා. බයික් එකත් පාක් කරලා අපි දෙන්න ඉතින් මේ දැන් යනවා. අපි මුලින්ම ඉටිපන්දම් ගත්තා. ඉටිපන්දනුත් අරගෙන පොලිමට ගියා. අපි එන ටිකකට කලින් තමයි පූජාව තිබිලා තියෙන්නේ. කරන පිළිවෙත් නම් ඉතින් හරියටම දන්නේ නැහැ. ඉටිපන්දන පාත්තු කළා. මම දැකලා තියෙනවා කට්ටිය ඉටිපන්ද දෙපාරක් නිමලා තුන්වෙනි පාරත් පත්තු කරලා තමයි ඉටිපන්දන් ටික ගහන්නේ. කියන්නකෝ බලන්න. එහෙම මම හරියටම දන්නේ නැහැ. දන්න අය කියන්නකෝ. අපි ඊට පස්සේ ගියා මුතු බලන්න. එතන හරි ලස්සන මුදු තියනවානේ. මම කලින් දවසකත් ගියාම මුද්දක් ගත්තා. මේ පාර තිබුණා හරි ලස්සන මුද්ද. ඒ වුණාට මගේ සයිස් එකෙන් නැහැ දාන්න. අපි ඉතින් මෙතනටත් ගිහිල්ලා මෙතනටත් වැඳලා බීච් එකට ගියා. වැස්සත් නිසාද කොහෙද හොඳටම වතුර පාර වැඩි. අපි එදා ආවම නම් මේ ගල් තලාවේ උඩ වාඩි වෙන්නත් ගියා. ඒ උනාට මේ පාර නම් බෑ. හොඳටම වතුර වැඩි. අපි දැන් කුරුසුපල්ලියෙන් පිටත් වෙන්නයි හදන්නේ. අපි දැන් ආපහු ගෙදර යනවා. අපි එමින් ගමන්ම දැක්ක හරිම ලස්සන තැන. අපි ඉතින් එතනට ගියා. අපි මේ මැදින් යද්දි දෙපැත්තෙන්ම වතුර එනවා. ගල් තලාව උඩිනුත් වතුර එනවා. දැක්කද ඔයාලා?
දැන් ගෙදර යනවා. යමින් ගමන් හොඳටම වැස්ස කීප සැරයකම වැස්සා. අපි ඉතින් වැස්සට ආපු වුණා. තෙමීගෙන ගියා ඉතින්. මේ වෙලාවේ නම් හොඳටම බඩගිනින්. අවුවත් කායලා තියෙන්නේ. අපි ඉතින් මගදී හම්බ වුණ කඩේක නවත්තලා කෑම කෑවා. එහෙනම් ඉතින් අදට එච්චරයි. තව බ්ලොග් එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.